ඉතින් අදත් ඔයාල හැමෝම අපි ටෙක්විත් ප්‍රභාෂ YouTube චැනල් එකට සාදරෙන් ආදරෙන් පිළිගන්නවා. ඉතින් අදත් මම ඔයාලට ගෙනල්ලා තියෙන්නේ ඔයාලට වැදගත් වෙන ගෙදරින්දලා ඔය පොඩි පොඩි නෙමේ සාමාන්‍යයෙන් දවසට රුපියල් 1000ක් 2000ක් වගේ හොයාගන්න පුළුවන් සයිට් එකක් ගැන. ඉතින් මේක රිලිස් කරේ ඊයේ හෝ පෙරේදා. ඉතින් ඒක හින්දා ඔයාලට මේකින් සල්ලි හොඳට හොයාගන්න පුළුවන්. අනික මම මේක විද්‍රෝවලුත් ගත්තා. මේ උදැන් වාට උඩින් පේන ඇති ස්ක්‍රීන් එක මගේ ස්ක්‍රීන් ෂොට් එක දානම් පස් මේ වීඩියෝ එකේදී. ඉතින් මේ මම රුපියල් 1500ක මුදලක් ගත්තා. ඉතින් මේක ඔයාලට කනද මේක දැනට ප්ලේයර්ස්ලා දෙතුන් දෙනා ඉන්නේ. ඉතින් ඔයාලට මේකට ජොයින් වෙලා ඔයාලට පුළුවන් සල්ලි ගන්න. මේකේ තාම පොඩි ඩිපොසිට් එකකින් රුපියල් 200ක් වගේ මුදලක් තමයි ඔයාලට අවම දාන්න ඕන. රුපියල් 200ක් දාලා මේක ඔයාලා දැන් මම මෙහෙම කිව්වා කියලා දාලා යනවා. මේක මල්ටි ප්ලේයර් ගේම් තුනක් තියෙන්නේ. ඒ කියන්නේ ගේම් ගහ තමයි සල්ලි ගන්න තියෙන්නේ. ඒ කියන්නේ ගේම් කියන්නේ මේක අකුරු ගේම් එක. ගොඩක්ම මේ අර අකුරු කියන්නේ වචන ඉංග්‍රීසි වචන අර කට්ටියට තේරුම් යන්න වගේ ක්‍රීඩාවක් තමයි මේ හදලා තියෙන්නේ. මේක හදලා තියෙන්නේ ලංකාවේම කට්ටියක්. හරිද? අන්න ඒක තමයි ලොකුම දේ. අනික මේක .lk ඩොමේන් එකක් තියෙනවා. ඉතින් .lk තියෙනවා කියන්නේ විශ්වාසවන්තයි. ඒ වගේම SSL සහතිකයක් තියෙනවා. ඉතින් ඒකේ හින්දා මේක ගොඩක් විශ්වාසවන්තයි. ඉතින් මට සල්ලි ආපු හින්දා තමම විශ්වාසවන්තයි කියන්නේ. ඉතින් මේගොල්ලන්ගේ මේ ටර්ම්ස් කියලා මේ ඩෝර් දාලා තියෙනවා. එතන ඒගොල්ලන්ගේ නීති ටිකක් දාලා තියෙනවා. ඉතින් ඒක හින්දා මේක ගොඩක්ම විශ්වාසවන්තයි. අනිවාර්යයෙන්ම මේකෙන් ඔයාලට සල්ලි ගන්න පුළුවන්. මේක දැන් ඔයා බලුවට ඔයා විතරක් නෙමෙයි බලන්නේ. මේ වීඩියෝ එක බලන හැමෝ ගොඩක් කට්ටිය මේ සයිට් එකට එනවනේ. එතකොට මේ වෙලාවේ ඒ ගේම් එකට කනෙක්ට් වෙන දෙන්නෙක්ව ලයිව් ප්ලේ කරන්න පුළුවන්. එතකොට ඒ දෙන්නගේ එකතු වෙන සල්ලි දිනන එක්කෙනාට එනවා. ඒ කියන්නේ මේක මම කරලම් පෙන්නන්න දැන් ඔයාලට කිව්වට දෙන්න. මුලින්ම අපි බලමු මේ මොකද්ද මේ සයිට් එක කියලා. ඉතින් එහෙනම් අපි දැන් යමු වීඩියෝ එකට. මුලින්ම ඔයාලට Google එක හරි නැත්නම් මොකක් හරි බ්‍රවුසර් එකක් හරි Chrome එක හරි මොකක් හරි ඕපන් කරගන්න. මම දැන් Chrome එක ඕපන් කරා. එතන මේ search Google මේ type search bar එකට ඇවිල්ලා .words කියලා ගහලා මේ enter කරන්න. දැන් මම .words කියලා ගහලා enter කරන්න. enter කරාට පස්සේ මේ විදිහට මේ සයිට් එක මේ වෙනවා. දැන් මෙතන මේ උඩින්ම තියෙන මෙන්න තියෙන අන්න ඒක තමයි ඔයාලා ක්ලික් කරන්න. සමහරවිට මේක ඔයාලගේ උඩින්ම නැති වෙන්න පුළුවන්. මෙන්න මේ logo එක තියෙන එක බලලා ඒක ක්ලික් කරන්න. නැත්නම් එතකොට මේ සයිට් එක ආවේ නැත්නම් ඔයාලට පුළුවන් .words.lk කියලා ටයිප් කරලා මේ ගිහිල්ලා මේ සයිට් එකට යන්න. කොහොමද දැන් මෙතන ආපු ඉන්න මම යනවා මේකට. ඉතින් දැන් ගියාම මෙන්න මේ වගේ තමයි මේගොල්ලන්ගේ ඩෑෂ්බෝඩ් එක බලා ගන්න පුළුවන්. ලස්සන ඩෑෂ්බෝඩ් එකක් තියෙනවා. ඉතින් මෙතන .words කියලා ලස්සන logo එකක් දාලා තියෙනවා. මෙතන login register button තියෙනවා. ඊට පස්සේ play with words win the battle කියලා ගහලා තියෙනවා. .words යන ඔබේ වචන දැනුම පරීක්ෂා කරන මිතුරන් සමග තරග කර ජයග්‍රහණය කළ හැකි නවීනතම සිංහල සහ ඉංග්‍රීසි වචන ක්‍රීඩා වේදිකාවයි කියලා ගහලා තියෙනවා. ඒ වගේම get started කියලා බටන් එකක් තියෙනවා. how to play කියලා බටන් එකක් තියෙනවා. මම ඒක පස්සේ ක්ලික් කරලා පෙන්නන්නම්. ඊට පස්සේ ගහලා තියෙනවා why choose .words කියලා. ඒ කියන්නේ ඇයි .words තෝරගන්න කියලා. එතන කියනවා real time battles කියලා සජීවීව ලෝ වටා සිටින ක්‍රීඩකයන් සමග වචන සෙවීමේ අභියෝගවල නිරත වන්න. ඊළඟට win rewards කියලා ගහලා තියෙනවා ඔබේ දක්ෂතාවය අනුව ලකුණු රැස් කර ජයග්‍රහණ සහ ත්‍යාග ලබා ගන්න. ඊට පස්සේ secure platform ඔබේ දත්ත සහ ගනුදෙනු සියල්ල Google Firebase සහ ඉහළම ආරක්ෂාවකින් යුක්තයි කියලා ගහලා තියෙනවා. ඊට පස්සේ මේ විදිහට මේ .words කියන සයිට් එකේ විස්තරයක් දීලා තියෙනවා. ඊට පස්සේ මෙතන යටම තියෙනවා මේගොල්ලන්ගේ privacy policy link එක, ඊට පස්සේ terms of service එක, ඊට පස්සේ contact us එකක් දීලා තියෙනවා. ඉතින් ඒ වගේම ඔයාලට මේකේ බය වෙන්න එපා. ඔයාලා මොනවාම හරි ඔයාලට තියෙන ප්‍රශ්නයක් හෝ කියන ඔයාලට මේ සයිට් එක ගැන තියෙන ප්‍රශ්නයක් අහගන්න හෝ නැත්නම් ඔයාලට හදිසියේ හෝ මොනවාම හරි ගැටලුවක් ආව. ඒ කියන්නේ සල්ලි ඔයාලා සල්ලි දාලා එක wallet එකට වැටුන්නේ නැහැ. ඒ wallet එකට දාපු එක ඉක්මන් කරගන්න ඕන නම් ඔයාලට පුළුවන් මෙන්න මෙතන තියෙනවා මේ chat icon එක. අන්න ඒක ක්ලික් කරාම ඔයාලට පුළුවන් මේ ලයිව් ඒජන්ට් කෙනෙක් එක්ක chat කරන්න. මේ සයිට් එකේ ලයිව් ඒජන්ට් කෙනෙක් එක්ක chat කරන්න. මම නිකන් ඔයාලට ක්ලික් කරලා පෙන්නන්නම්. පස්සේ මම chat එකටත් කරලා පෙන්නන්න. දැන් බෑ වීඩියෝ එක දික් වෙනවා. මම අන්තිම හරියදී ඔයාලට chat එකේ ඉන්නොත් මොකක් හරි දාලා පෙන්නන්නම්. මේ විදිහට ඔයාලට type කරලා ඔයාලට අවශ්‍ය ප්‍රශ්න මේ ෆොටෝ අප්ලෝඩ් කරන්න පුළුවන්. මේ ගැටලුවට අදාළව මෙතන ඔයාලට message type කරලා live agent කෙනෙක් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. ඉතින්
ඒ හැකියාවත් මේගොල්ලෝ දීලා තියෙනවා. ඉතින් ඒකෙන් හින්දා මේක ගොඩක්ම විශ්වාසවන්තයි. ඉතින් මං කියන්නේ ඔයාලා අනිවාර්යයෙන්ම මේක උත්සාහ කරලා බලන්න. ඔයාටත් අනිවාර්යෙන් කියාගෙන හොයාගන්න පුළුවන්. මේකට දැන් ඔයා විතර නෙමෙයි මේක බලන්න හැමෝම එනවනේ. එතකොට කොහොමද මේ සයිට් එකට කට්ටිය එනවා. එතකොට ඔයාලට අනිවාර්යයෙන්ම කියාගෙන හොයාගන්න පුළුවන්. ඉතින් දැන් අපි බලමු කොහොමද මේක ප්ලේ කරන්න කියලා වෙලාව ගන්න නැතුව. ඉතින් මුලින්ම අපි මේ ලොගින් බටන් එක තමයි ක්ලික් කරන්න ඕන. ඔයාලම දැන් මේ අලුතෙන්ම රෙජිස්ටර් වෙනා ඉන්නේ කියලා රෙජිස්ටර් බටන් එක ක්ලික් කරන්න. ඉතින් දැන් මම මේ විදිහට මේ ලොගින් බටන් එක ක්ලික් කරනවා. ඔන්න බලන්න. දැන් ලොගින් බටන් එක නෙමෙයි මේ get start කියන බටන් එක ක්ලික් කරමුකෝ. ඔයාලා අලුතෙන්ම එනා ඉන්නේ ඒකද මම මේක ක්ලික් කරනවා. ක්ලික් කරගම ඔයාලා මේක ලොගින් පේජ් එක දෙනවා. ලස්සන නියොන් කලර් එකකින් තියෙන ඩෑෂ්බෝඩ් එකක් වගේ ලොගින් පේජ් එකක් තමයි තියෙන්නේ. ඉතින් මේ විදිහට Google එකකින් අපිට sign in වෙන්නත් පුළුවන්. ඒක තමයි ලොකුම පහසුකම. නැත්නම් ඔයාලා රෙජිස්ටර් වෙන්න ඕන නම් මෙතන මේ තියෙන ගේමක් නැද්ද කියලා රෙජිස්ටර් වෙන්න අනේ ක්ලික් කරලා රෙජිස්ටර් වෙන්න පුළුවන්. ඔයාලට පාස්වර්ඩ් එක අමතක වුණා නම් කලින් හදපු account එක මෙතන forgot password යන්න පුළුවන්. මම ඒක කරන්න හැටි පස්සේ කියලා දෙන්නම්. මට හිතෙන්නේ අද මේ වීඩියෝ එකේ ඔක්කොම කියලා දෙන්න බැරි වෙයි. දැන්ටවත් විනාඩි 6ක් ගිහින් තියෙන වීඩියෝ එක. ඉතින් මේ පස්සේ දවසක දෙවෙනි කොටසක් හරි මම අරන් එන්නම්. දැනට මම මේකේ මූලික ටික විතරක් ඔයාලට කියලා දෙන්නම්. ඔයාලටම අනික ඒවා try කරලා බලන්න පුළුවන්. අනිවාර්යයෙන්ම ඔයාලා උත්සාහ කරලා බලන්න. මොකද මේකෙන් ඔයාලට කීයක් හරි සාමාන්‍යයෙන් 1000ක් 1000 හොයන්න පුළුවන්. මම හිතන්නේ එක දවසට තමයි අර 1000 හෙව්වේ. සෝරි 1000 නෙමෙයි 1500 හෙව්වේ. ඉතින් මම මේ ස්ක්‍රීන්ෂොට් එක දැන් දාන SMS එකේ දැන් කොහොම හරි මම ලොගින් වෙලා පෙන්නන්නම්. රෙජිස්ටර් වෙන හැටි පෙන්නන්නම්. ඊට කලින් පොඩ්ඩක් කියන මම රෙජිස්ටර් වෙන හැටි පෙන්නන්නම්. මෙතන තියෙනවා රෙජිස්ටර් වන්න කියලා. ඉතින් මම ඒක ක්ලික් කරනවා. ක්ලික් කරලා මේ ඔයාලට පුළුවන් ඔයාලගේ මේ ෆුල් නේම් එක දෙන්න. දැන් මම උදාහරණයකට මොකක් හරි නමක් දාන්න මගේ නමින් මම කලින් account හදලා තියෙන්නේ. ඉතින් මම වෙන මොකක් හරි නිකන් බොරුවට නිකන් account එකක් හදන්නම්කෝ. නමුත් මම ඒකේ log වෙන්නේ නැහැ. මොකද log වුණොත් එහෙම ආයේ වෙන account එකකින් තමයි ආයේ log වෙන්න වෙන්නේ. කියන්නේ එක account එකකට එක device එකකට එක account එකයි තියෙන්න පුළුවන්. register වුණාට අවුල නැහැ. register වුණු email එකෙන්ම ආයේ login වුණොත් එහෙම ඔයාලට ඒකෙන් මේ ආයේ වෙන ඒ device එකකටම වෙන account එක හදන්න බෑ ආයේ. හැදුවට log වෙන්න බෑ. ඒකයි අවුල. ඒකද දැන් මම register page එකේ ඒක ඒගොල්ලන්ගේ ආරක්ෂාව විතර තමයි අරන් තියෙන්නේ. register page මම මොකක්ද බොරු නමක් දෙනවා. නිකන් නිකන් salt කියලා දාන්නකො. salt කියලා දැම්මා. ඊට පස්සේ salt ඊට පස්සේ මේ email address එකට salt@gmail.com කියලා දැම්මා. ඊට පස්සේ password එක විදිහට salt 1 2 3 කියලා ගහනවා. මම නිකන් මේ නිකන් ඔයාලට පෙන්වන්න හදරින්ද salt 1 2 3 ඔයාලා අනිවාර්යයෙන්ම ආරක්ෂිත password එක ගන්න. නැත්නම් වෙන කෙනෙක්ට උනත් වෙන කෙනෙක්ට නම් බෑ. මේක ඔයාලගේ device එක හදුවොත් ඔයාලට විතරයි පුළුවන්. දැන් මේ account created successfully වෙන්න මම ඒක okay කරාම ඔයාලා ආයෙමත් login page එකට යනවා. දැන් ඔයාලට තියෙන අර ඔයාලා දැන් ගහපු email එකයි password එකයි මෙතන type කරලා මේ start season කියන එක button එක click කරාම ඔයාලා මේ යනවා මේකට dashboard එකට. ඉතින් දැන් මම Google එකෙන් තමයි sign in යන්නේ. දැන් මම login උන්නේ අර account එකකින්. මම log වුණා නම් මට ආයෙ වෙන account එකකින් login වෙන්න බෑ. ඉතින් මට මේ ඇත් account එකකින් තමයි මම log වෙන්නේ. මොකද මේකෙන් එන emails ඔයාලට පෙන්වන්න ඕනේ. ඒකයි. දැන් මම මේ continue with Google කියන එක click කරනවා. මම Google එකෙන් තමයි මේ වෙන්නේ. ඉතින් අපිට Google එකෙන් පහසුකම් තියෙන හින්දා ලොකු දෙයක්. ඒ ඔයාලට මේ විදිහට ලස්සන ගලගේ logo එකත් එක්ක දිස්සෙනවා. මම ඉතින් මේ මගේ account එක දීලා sign in වෙනවා. sign in දුන්නා. සමහරවිට ඔයාලගෙන් ආයි මේ පුරණේවානි කියලා එකත් ක්ලික් කරාම ඔයාලා මේ විදිහට terms of service කියලා පිටුවකට මෙතන මේගොල්ලන් නීති තියෙනවා. මම දැන් නීති ටික ඔයාලට ඕන නම් පැහැදිලි කරන්නම්. වීඩියෝ එක දික් වෙනවා හැබැයි මම සරලව මේ ටික කියන්නම්කෝ. මේගොල්ලෝ කියලා දෙනවා පද්ධතියේ දෝෂ තමන්ගේ වාසියට ගන්න එක දැඩි ලෙස දානලු. ඒ වගේම බොට්ස්ලා වගේ අයට මේ එහෙම account හැදුවොත් එහෙම අනිවාර්යයෙන්ම ගිණුම තහනම් කරනවලු. ඒ වගේම එක්ගිට් පුද්ගලයෙකුට භාවිත කළ හැකි එක ගිණුමක් පමණයිලු. ඒ වගේම මූල්‍ය නීති කියලා කොටසක් තියෙනවා. ඒකේ ගහලා තියෙනවා තරංගයට ඇතුළත් වීමේ ගාස්තුව ගෙවීම පස්සේ ඒ ආපහු ගන්න බැහැලු. ඊට පස්සේ ජයග්‍රාහකයා තීරණය කරලා බලන්නේ අපගේ සුරක්ෂිතම ඇල්ගොරිතම් පද්ධතිය මගින්ලු. ඊට පස්සේ withdrawal කියන්නේ
ඔයාලගේ සල්ලි ආපහු ගන්නකොට ඒ කියන්නේ ඔයාලගේ බැංක් එකට ඩිරෙක්ට් ඔයාලට සල්ලි ගන්න පුළුවන්. ඒකයි මේකේ තියෙන වාසිය. මුදල් ලබා ගැනීමේදී ඔබ ලබා දෙන බැංකු විස්තරවල නිර්වද්‍යතාවය පිළිබඳ සම්පූර්ණ වගකීම ඔබ සතුවේ. වැරදි විස්තර නිසා සිදුවන පාඩුවට පද්ධතිය වගකීම් දරනු නොලැබේ. ඒ කියන්නේ හදිසියෙ ඔයාලා මේ බැංක් ඩීටේල්ස් වලට වැරදි බැංක් ඩීටේල්ස් දෙන්න කලින් හරියට චෙක් කරලා විත්ඩ්‍රෝ එක දාන්න. ඒ අදාළ account එකට මේ සල්ලි දාපුවාම ඔයාලගේ අතින් ඒ account number එකේ මොකක් හරි වරදක් කරනවා ඔයාලට ආයේ ඒ සල්ලි හම්බෙන්නේ නැහැ. මේගොල්ලෝ ඒකට වක් කියන්නේ නැහැ. ඉතින් ඔයාලට ඒ වගේ දෙයක් අනිවාර්යෙන් හොඳට බලලා කරගන්න පුළුවන් නේ. ඉතින් ඒක හරියට කරේ නැත්නම් ඔයාලට ඒගොල්ලෝ වක් කියන්නේ නැහැ කියලා තියෙනවා. ඒ වගේම සැක සහිත ලෙස උපයා ඇති මුදල් ගැන පරීක්ෂණයක් පැවැත්වීමට පරිපාලනයට අයිතිය තියෙනවලු. ඒ වගේම ගිණුම් අත්හිට වෙනවලු. වංචා සහගත ක්‍රියාවක් සම්බන්ධයෙන් සාධාරණ සැකයක් ඇති හෝ අදාළ ගිණුමේ ශේෂ්‍ය අවලංගු කර ගිණුම ස්ථිරව තහනම් කිරීමට අපට පූර්ණ අයිතියක් තියෙනවලු. ඒ වගේම වෙනත් ක්‍රීඩකයන්ට බාධා කිරීම හෝ පද්ධතියට හානි කිරීමට උත්සාහ කිරීම නීතිමය දඩුවම් ලැබිය හැකි වරදක්ලු. ඒ වගේම වගකීම් සීමාවක් තියෙනවා. අන්තර්ජාල සම්බන්ධතාවයේ බිඳවැටීම හෝ ඔබගේ උපාංගයේ දෝෂ හේතුවෙන් තරගයක් අතරතුර සිදුවන පාඩුවලට ඩොඩ්වර්ඩ්ස් වගේ කියන නොලැබේ කියලා. ඒ කියන්නේ ඔයාලගේ ඩේටා ඉවර වුණොත් හරි ඔයාලා අනිවාර්යයෙන් මේක ප්ලේ කරනවා හොඳට ඩේටා දාගෙන ඉන්න. නැත්නම් ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක ගැටලුවක් වුණොත් හරි ඔයාලට පස්සේ chat එකට කරලා නම් එකක් හරි සහායක් ලබා ගන්න පුළුවන්. ඒ වුණාට පුළුවන් තරම් data ගැටලුවක් නම් ඔයාලා ඒක මේව කරලා අනිවාර්යයෙන්ම data හොඳට දාගෙන තියාගන්න. මේ එහෙම වුණොත් data අර තිබුණ නැත්නම් ඒගොල්ලෝ වක් කියන්නේ නැහැ කියනවා. ඉතින් මේ විදිහට මේ page එකේ යටටම ගියාම ඔයාලට බලන්න පුළුවන් ඉහත සඳහන් කළ සියලුම නීති සහ කොන්දේසි වලට මා එකග වන අතර ඒවා උල්ලංඝනය කළහොත් මගේ ගිණුම තහනම් කිරීමට එකඟ වෙනවා. ඔයාලට මේ කියවලා බලලා දැන් මම කියවන්නේ ටික. ඔයාලට බලන්න මේ ටික් එක දාන්න. ටික් එක දාපු ගමන් I agree and continue කියලා බටන් එකක් පෙන්නනවා. මේගොල්ලෝ ගහලා තියෙනවා සාක්ෂි වශයෙන් I agree කියන එබෝසනින් IP ලිපිනය සහ වෙලාව සාක්ෂි ලෙස සටහන් වෙනවලු. ඉතින් ඔයාලා මේ I agree and continue කියන එක ක්ලික් කරන්න. එතකොට ඔයාලා යනවා ඩෑෂ්බෝඩ් එකට. විදිහට ඔබ සාර්ථකව කොන්දේසි වලට එකක් කියලා දාලා තියෙනවා. ඒ ඕකේ කරන්න එක. ඉතින් මම කිව්වේ විශ්වාසවන්තයි කියලා. මේ විදිහට ටර්ම්ස් එකක් තියෙනවා කියලා අනිවාර්යයෙන්ම සයිට් එක විශ්වාසවන්තයි. ඉතින් මේ විදිහට ගියාම ඔයාලට බලා ගන්න පුළුවන් දැන් ඔයාලගේ wallet balance එක බිඳුවයි වැටෙන මේ තියෙන dot words කියලා මෙතන type කරලා තියෙනවා ලස්සනට. ඉතින් මේ විදිහට ගේම් හතරක් තියෙනවා. ඒ වගේම මේක recaptcha වලින් ආරක්ෂා කරලා තියෙන කියලා කියනවා මේ සයිට් එක. මෙතන ක්ලික් කරාම terms and conditions පිටුවටත් ගියා හැකි. දැන් මුලින්ම මේකේ මම ඔයාලට දැන් මේකේ තියෙන පිටු ටික කියලා ඉන්න අන්තිමට ගේම් ගැන කියලා දෙන්න. මුලින්ම මේ home tab එක තමයි මේක. ඊළඟට මේ wallet කියන tab එකට ගියාම wallet කියන tab එකට යනවා. එතන තමයි මේ විදිහට ලස්සනට wallet එකක් ගාලා දිනවා. මෙතන balance එක බිඳුවයි. මේගොල්ලන්ගේ මේ අර ඒගොල්ලන්ගේ බැංක් account එක දාලා තියෙනවා. ඒ මුදලට ඒ ගිණුමට තමයි ඔයාලා සල්ලි දාන්න ඕන. ඉතින් මම ඒක කරන හැටි ඔයාලට කියලා දෙන්න. ඊළඟට අපි ආයෙමත් යමු මේ home tab එකට ගිහිල්ලා මෙතන තියෙනවා reviews කියලා tab එකක්. reviews tab එක මම නිකන් ක්ලික් කරන්න. දැන්ට reviews 3ක් දාලා තියෙනවා. ඉතින් reviews 3ක් දාලා තියෙනවා කොහොම හරි ওই විදිහට තමයි තියෙන්නේ. ඉතින් ඔයාලටත් මෙතන reviews දාන්න පුළුවන්. මම ඒක පස්සේ කරලා පෙන්නන්නම් part 2 එකේ මේ වීඩියෝ එක දික් වෙනවා. ඒකයි ඔයාලට මම මේ ඔන්න කියලා දුන්නා. ඔයාලගේ අතේ තමයි මේකට යන එක තියෙන්නේ. අනිවාර්යයෙන්ම ඉතින් මේක විශ්වාසවන්තයි. කිසිම දෙයකට බය වෙන්න දෙයක් නැහැ මට නම් හිතෙන විදිහට. ඒ වගේම support කියලා එකක් තියෙනවා. සාමාන්‍ය මේක මේ Google form එකක් open වෙන්නේ. Google form එක නැති අත්‍යවශ්‍ය නැහැ. මේගොල්ලන්ගේ live chat එකක් තියෙන හින්දා ඔයාලට agent කෙනෙක් එක්ක කතා කරලා මේ live ප්‍රශ්නේ එවෙලෙම direct විසඳ ගන්න පුළුවන්. ඒ වගේම මේ updates කියලා බටන් එකක් තියෙනවා මෙතන. එතකොට මේගොල්ලන්ගේ මේ app එකේ updates ගහලා තියෙනවා. updates බටන් එක තියෙන්නේ support බටන් එකට આવොත් විතරයි. හරිද? support බටන් එකේ විතරයි මම හිතන්නේ updates බටන් එක තියෙන්නේ. මම home tab එක ක්ලික් කරාම login page එකට ආයා. ඒක මොකක් හරි අවුලක් වෙන්නද ආයෙමත් මම login වෙන්න. ඉතින් මේ විදිහට තමයි තියෙන්නේ. ඊළඟට ප්‍රොෆයිල් කියලා බටන් එකක් තියෙනවා. ඒක මේ දැන් මේකේ වැහිලා තියෙන මේ මැසේජ් බොක්ස් එකෙන්. ඉතින් ඔයාලට ඒකට යන්න ඕන කරන්න තියෙන මේ සපෝට් කියන බටන් එක ක්ලික් කරන්න. ඒක ක්ලික් කරාම මෙතෙන්ට යනවා. මෙතන තියෙනවා මෙතන ප්‍රොෆයිල් බටන් එක. එතනත් දැන් ඒක ආවා. ප්‍රොෆයිල් බටන් එකට යන්න ඕන. එන තව විදිහක් තියෙනවා. මේ මැසේජ් බටන් එක තියෙන තමයි ඒක කවර් වෙන්නේ. ඉතින් අර මැසේජ් බටන් එක ඔයාලගේ සහයට තමයි දීලා තියෙන්නේ. ප්‍රොෆයිල් එකට යන්න ඕන. මෙතන wallet කියන එකට යන්න. wallet කියන එකට ගිහිල්ලා wallet එකේ තියෙනවා මෙන්න මෙතන උඩ ප්‍රොෆයිල් අයිකන් එකක්. අන්න ඒක ක්ලික් කරන්න. එතකොට ඔයාලා යන ප්‍රොෆයිල් ටැබ් එකට. අන්න එතන ඔයාලට පුළුවන් මේ විදිහට ගහලා තියෙනවා.
මේ ඔයාලගේ නම ගහලා තියෙනවා. ඔයාලට ඒක වෙනස් කරන්න පුළුවන් කැමති වෙලාවක. දැන් මම උදාහරණයකට මේ විදිහට K අකුරක් දාලා ඉස්සරහට සේව් කරනවා. ඒක ඔයාලට ප්‍රොෆයිල් පික්චර් එකක් දාන්න පුළුවන්. මම දැන් මෙතනින් ෆොටෝ එකක් දාලා පෙන්නන්නම්කෝ. ප්‍රොෆයිල් පික්චර් එක මෙතන ඕපන් වෙනවා. මම මෙතනින් මොකක් හරි මේ පික්චර් එකක් තෝරලා දානවා. මම නිකන් මේ පණාවක පින්තූරයක් තියෙන එක වන් දාන්නම්. ඒක දාලා මේ විදිහට දැන් මේ පින්තූරේ නම වැටෙනවා. මේ විස්තර යාවත්කාලීන කරන්න කියන බටන් එක ක්ලික් කරන්න. ක්ලික් කරාම පින්තූරේ අප්ලෝඩ් හරි විස්තර සාර්ථකව සොරකුණා. ඊට පස්සේ ඔන්න ඔයාලා රිෆ්‍රෙෂ් වෙනවා. රිෆ්‍රෙෂ් වුණාට පස්සේ ඔන්න ඔයාලගේ අලුත් නමත් එක්ක මෙන්න මේ විදිහට පෙන්නනවා අදාළ ප්‍රොෆයිල් පික්චර් එක. ඉතින් දැන් මම මේ නම ආයෙ වෙනස් කරනවා කී අකුර කපලා ආයෙත් විස්තර යාවත්කාලීන ක්ලික් කරනවා. එතකොට හරි. ඔන්න හරි. දැන් හරි ඔක්කොම හරි. දැන් ඔන්න මම පොඩි දේවල් කියලා දුන්නා. වීඩියෝ එක දික් වෙන හින්දා වැඩි දේවල් කියන්න බෑ. ඔයාලට පුළුවන් එහෙම උත්සාහ කරලා බලන්න. දැන් මම කියලා දෙන්නම් කොහොමද මේක ඔයාලට සල්ලි දාගන්නේ කියලා. ඉතින් සල්ලි දාගන්න ඕන නම් ඔයාලට කරන්න තියෙන්නේ මෙතන wallet කියන එක ක්ලික් කරන්න. wallet ක්ලික් කරාම ඔයාලා වෙනම විදිහට page එකට මේ wallet tab එකට යනවා. ඉතින් ඔයාලට දැන් තියෙන්නේ මෙන්න මේ තියෙන bank details වලට හරියට මේ bank details වලට දාන්න. ඔයාලා bank details වැරද්දුවොත් එහෙම මේ ඔයාලට ඒ සල්ලි ලැබෙන එකක් නැහැ. අනිවාර්යයෙන්ම හරි account එකට ඒ සල්ලි දාලා bank app එකකින් හරි බැංකුවකට ගිහිල්ලා හරි සාමාන්‍ය මේ පොඩි ගාණක් ඉද්දා ඕන කෙනෙක් මේ වගේ දෙයක් කරද්දී බැංකුව app එකක් පාවිච්චි කරනවා. ඉතින් මෙතන තියෙනවා ඉල්ලීම යොමු කර පැය 24ක් ඇතුළත මුදල් බැර වෙයි කියලා. ඒ කිව්වට ඉතින් විනාඩි 5-10ක් ඇතුළත සමහරවිට මුදල් බැර වෙනවා. ඉතින් ඒකින් මේ ඔයාලට ඉක්මනටම ප්ලේ කරන්නත් පුළුවන්. ඔයාලට මේ තැන්පත් කළ මුදල කියන තැනින් ඔයාලට අදාළ ගාණක් දාන්න පුළුවන්. දැන් මෙතන අවම 200ක් දාන්න ඕන. ඉතින් මම විදිහට දැන් මෙතන ඔයාලට පෙන්වන්න ඕන හින්දා මම දැන් රුපියල් 1000ක් දාගත්තා. ඒ කියන්නේ මේක දැන් ඔයාලා 1000ක් දාන්න ඕනේ නැහැ. මම රුපියල් 1000ක් දාගන්නවා. මොකද මේ ඔයාලට දැන් මේක ගේම් ප්ලේ කරලා පෙන්වන්න එපයි ගේම් තුනම. ඉතින් ඒක හින්දා මම රුපියල් 1000ක් දාගන්නවා මේකට. කොහොමත් මම මේ 1000 ආයේ ගන්නවා. ඒ කියන්නේ ඒ 1000 මම ආපහු දෙකඩ තුන්වෙනි කරලා ආයේ ගන්නවා මේකෙන්. ඒකින්ද මම 1000ක් දානවා දැන්. ඔයාලා අනිවාර්යයෙන්ම රුපියල් 200ක් දාන්න අඩුවෙන් පටන් ගන්න. වැඩියෙන් පටන් ගන්න අවශ්‍ය නැහැ. ඔයාලට පුළුවන් ඔයාලට දිනන්න පුළුවන් නම් මේ ඔයාලට අනිවාර්යයෙන්ම පටපට ගාලා දිනන්න පුළුවන්. දැන් මෙතන ඔයාලා අනිවාර්යයෙන්ම ඔයාලා ගෙවද්දි රිසිට් එකේ දාපු රිමාර්ක්ස් මොකක් හරි අනිවාර්යෙන් දාන රිමාර්ක්ස් ඒකට ඔයාලා දාපු එකම ගොඩක් වෙලාවට ඔයාලගේ නමයි ඉලක්කම් 2 3කුයි දානවා නම් හොඳයි. දැන් මේ විදිහට ඔයාලගේ නම සමන් කියලා හිතන්නකෝ. සමන් 1 2 3 කියලා දාන්න. මම දැන් මගේ නම ප්‍රභාෂින්ද. ඒ කියන්නේ ඔයාලට කැමති දෙයක් දාන්න පුළුවන්. මම නිකන් උදාහරණයකට කිව්වේ ප්‍රභාෂ 1 2 3 කියලා ගහනවා. අනිවාර්යයෙන්ම මේක අකුරක්වත් වෙනවද දාන්න එපා. ඒ කියන්නේ ඔයාලගේ රෙසිට් එකේ තියෙන ඉලක්කම් වලට එක අකුරක්වත් වරද්දන්න එපා. මේ ඒ රෙසිට් එකේ තියෙන රිමාර්ක්ස් වලට එක අකුරක්වත් වරද්දන්න බෑ. මෙන්න මේක ඔයාලා ටයිප් කරනකොට අනිවාර්යයෙන්ම ඒ බැංක් ඇප් එකේ දාන්න ඕනත් මේ රිමාර්ක්ස් එක මෙතන දාන්නත් ඕන ඒ රිමාර්ක්ස් එක අකුරක්වත් වරද්දන්න බෑ. හරියට චෙක් කරලා ඉතින් මේ ප්‍රොෆයිල් පික්චර් එක අප්ලෝඩ් කරන්න. මම දැන් ප්‍රොෆයිල් පික්චර් එකක් අප්ලෝඩ් ප්‍රොෆයිල් රිසිප්ට් එක අප්ලෝඩ් කරන්න. ප්‍රොෆයිල් පික්චර් නෙමෙයි. දැන් මම මෙන්න විදිහට රිසිප්ට් එක අප්ලෝඩ් කරනවා. මේ විදිහට ඔයාලගේ ෆොටෝ එකේ නම වැටෙනවා. නම වැටෙන පස්සේ ඔයාලට තියෙන මේ රික්වෙස්ට් ඩිපොසිට් කියන බටන් එක ක්ලික් කරන්න. මම දැන් මගේ තොරතුරු හරියද බලනවා. ඔන්න ඔය විදිහට 1000ක් තියෙන හරි ඒ ටික හරි මම දැන් රික්වෙස්ට් ඩිපොසිට් ක්ලික් කරනවා. ක්ලික් කරාම ඔන්න සාර්ථක ලැබුණා කියලා වැටෙනවා. දැන් මෙතන වැටලා තියෙනවා මේ හිස්ටරි වල ඩිපොසිට් කියලා මේ වෙලාව වැටිලා රුපියල් 1000ක් කියලා වැටලා තියෙනවා පෙන්ඩින් මට්ටමේ. හරිද? ඔන්න පෙන්ඩින් මට්ටමේ තියෙන්නේ. දැන් කොහොමද තව විනාඩි 5-10ක් අපි බලන් ඉමු. එතකොට මේක අප්‍රූව් වෙයි. දැන් ඔයාලට මේක මෙහෙම ඉන්න ඕනේ නැහැ. ඔයාලට දැන් මේක ක්ලෝස් කරලා ඔයාලට ඉන්න පුළුවන්. ඔයාලට මේ සල්ලි ආපුවම ඔයාලට ඊමේල් එකක් එනවා. ඉතින් ඊමේල් එක ආපුවම ඔයාලට පුළුවන් ආයෙමත් මෙතෙන්ට එන්න. ඉතින් දවසක් යන්න කලින් අනිවාර්යයෙන්ම ඊමේල් එක එනවා. ඉතින් අපි බලමු ඊමේල් එක එයිද කියලා. දැන් මම මේක ක්ලෝස් කරනවා කොච්චර වෙලා යයිද කියලා කියන්න බැරි හින්දා අපි බලමු ඊමේල් එක ආපුවම ආයෙ මම වීඩියෝ එක කන්ටිනියු කරගෙන යන්නම්. ඉතින් යාළුවනේ වැඩි වෙලා ගියේ නෑ. මෙන්න 8යි දැන් 19ට මම වීඩියෝ එක ක්ලෝස් කරේ. දැන් මේ 8:21 වෙද්දි මට ඊමේල් එක ආවා. ඒ කියන්නේ ඒගොල්ලෝ රෑත් වැඩ. දැන් මේ තියෙන්නේ මේ ඊමේල් එක ඇවිල්ලා මම ඊමේල් එක උඩ ක්ලික් කරනවා.
එතකොට මේ විදිහට අපි යනවා මෙතන ගහලා තියෙනවා අපේ නමත් එක්ක this is an official notification regarding your recent deposit request මේක approve කරලා තියෙනවා මේගොල්ලෝ ඒ කියන්නේ මම දාපු සල්ලි කොට ගිහිල්ලා කියලා .words මේ බලන්න email එක support@.words.lk ඒ කියන්නේ විශ්වාසවන්ත email එකක් දැන් මේ besttriggers.words team කියලා ගහලා තියෙනවා ඊට පස්සේ මේ approved කියලා මෙතන ගහලා තියෙනවා අපේ මේ රිසෙට් එකක් කියලා තියෙනවා අපි බලමු මේක ඕපන් කරලා ඉතින් මේ විදිහට රිසෙට් එකකුත් එනවා කියන්නේ ඔයාලට ඒ කියන්නේ ඒක විශ්වාසවන්තයි දැන් අපි ක්ලික් කරාට පස්සේ මේ විදිහට ඔන්න ඕපන් වෙනවා මේ බලන්න මේ විදිහට ලස්සන මේ ගහලා තියෙනවා මේ approved කියලා මේ ડોකියුමන්ට් එක හැදිලා තියෙනවා මේ බලන්න support@words.lk කියලා ඉතින් මේ විදිහට රිසෙට් එකකුත් එනවා ඒකෙන් ඔයාලට විශ්වාස නැති මම දාපු ගාන මගේ ID එක ඒ කියන්නේ play ID එක මම දාපු remarks එක දාලා තියෙනවා වෙලාවත් එක්ක ඉතින් ඔය විදිහට ඔයාලට රිසෙට් එකක් ආවා දැන් මම බැක් වෙනවා ඉතින් මේ ඔයාලට දැන් ආවනේ දැන් මම ආයෙමත් මගේ account එක log වෙන්නම් දැන් බලන්න මම account එක log වුණා විතරයි මෙතන මේ balance එක රුපියල් 1000යි කියලා වැටලා තියෙනවා ඉතින් ඒ වගේම ඔයාලගේ මේ තැන්පතු එක approve වෙලා තියෙනවා මෙතන ඉතින් ඒ කියන්නේ දැන් මට 1000ක් ඇවිත් තියෙනවා දැන් මට පුළුවන් මේක play කරන්න ඉතින් මං හැම ගේම් එකම අඩුම price plan එකේ තමයි play කරලා පෙන්නන්නේ ඉතින් මේ වෙලාවේ මට ගොඩක් වෙලා බලන් ඉන්න වෙයි මේකේ වැඩි කට්ටිය නැති හින්දා ඉතින් අනිවාර්යයෙන්ම දැන් මේ වීඩියෝ එක කට්ටිය බලපුවම අනිවාර්යයෙන්ම මේක කට්ටිය එන හින්දා ඔයාලා බය වෙන්න එපා අනිවාර්යයෙන්ම කට්ටිය එනවා මං හිතන්නේ අනිවාර්යයෙන්ම කවුරුත් ආවේ නැත්නම් ඔයාලට අපෝ ඔය සල්ලි රිෆන්ඩ් කරයි කවුරුත් ආවේ නැහැ කියලා අනිවාර්යෙන් එනවා මොකද මේ වීඩියෝ එක බලන ඔයා විතරක් නෙමෙයි ඔයාලා වගේ ගොඩක් කට්ටිය බලනවා ඉතින් මෙතන දැන් මම මුලින්ම ගේම් ටික පිළිවෙලට එන්නම් ගේම් 4ක් තියෙනවා මේකෙත් ගේම් 3ක්ම මල්ටිප්ලේයර් ඒ කියන්නේ මෙන්න මේ ගේම් 3ම මල්ටිප්ලේයර් මේ 3ම මල්ටිප්ලේයර් අනික විතරයි ඔයාලට තනියෙන් ගහන්න පුළුවන් ඉතින් මේ මම දැන් මේ වෙලාවේ මට කවුරුත් එනකම් බලන් ඉන්න බැරි හින්දා මම වෙන account එකකින් ඔයාලට play කරලා පෙන්නන්නම් ඉතින් එතකොට ඔයාලට මේක sure නේ දැන් මම මේ ෆෝන් ඩිවයිස් දෙකකින් ඔයාලට මේ ගේම් ටික ප්ලේ කරලා පෙන්නන්න ඉතින් මං මේ අනික් ඩිවයිස් එක තමයි මං අර කලින් රුපියල් 1500ක් මං ගත්ත කිව් බැංක් එකටම අන්න ඒ ඩිවයිස් එක තමයි මේ තියෙන්නේ ඉතින් ඒකේ මං 1500ක් නෙමෙයි හම්බුනේ ඇත්තටම මේ 3000ක් හම්බුණා ඒ කියන්නේ 3000ක් හම්බුණා කියන්නේ මම රුපියල් 200ක් දාලා ප්ලේ කරලා තමයි රුපියල් 3000ක් හොයාගත්තේ හැබැයි මට ඒක හොයාගන්න දවස් දෙක තුනක් ගියා මොකද මේක හිටිය අය 5ක් හින්දා නමුත් ඉතින් කොහොම හරි මට මේක ඉක්මනට ටයිප් කරන්න පුළුවන්කම තිබුණේ නේද මම රුපියල් 3000ක් වත 3000න් මම 1500ක් ගත්තා බැංක් එකටම ඊටු 1500 තියාගත්තා ඔයාලට මේක ගේම් ටික ප්ලේ කරලා පෙන්නන්න ඕන හින්දා දැන් මම කොහොම හරි මේ ඔයාලට දැන් මේ ලයිව් මේ ස්ක්‍රීන් රෙකෝඩ් ටික පේනවා ඇති ෆෝන් ඩිවයිස් දෙකේම ඉතින් මම දැන් ගේම් ටික ප්ලේ කරන්න යන්නේ මම මුලින්ම මේ පළවෙනි ගේම් එකෙන් පටන් ගන්නවා ස්ක්‍රැම්බ්ලඩ් කියන ගේම් එකෙන් බලමු අපිට පුළුවන් වෙයිද දන්නේ නැහැ මම ගහලා ඔයාලට පෙන්නන්නම් මෙතන මේ ස්ක්‍රැම්බ්ලඩ් කියන එක මම මුලින් මේ මගේ ප්‍රධාන ඩිවයිස් එකෙන් ක්ලික් කරනවා ක්ලික් කරාම එතනින් වැටෙනවා ඔයාලට මේ විදිහට මම දැන් මෙතන අඩුම එන්ට්‍රි ෆී එක රුපියල් 150ක තමයි තෝරගන්නේ 150ක තෝරගෙන වින් රුපියල් 200ක් ඒ කියන්නේ 150 තෝරගත්තොත් ඔයාලට රුපියල් 200ක් දිනන්න පුළුවන් ඉතින් ඔයාලා මේක ක්ලික් කරන්න මේ ගහලා තියෙනවා ඔබ තරඟය අතරතුරදී ඉවත් වුවහොත් ඔබගේ මුදල ආපසු නොලැබෙනු ඇත ඔබ එකගද කියලා අහනවා ඒ කියන්නේ ඔයාලා හදිසි හරි තරඟෙදී මොකක් හරි හින්දා මේකෙන් බැක් වුණොත් එහෙම ඔයාලගේ සල්ලි අප හම්බෙන්නේ නැහැ හැබැයි අනික් ප්ලේයර්ට ඒ කියන්නේ අයින් වුණ නැති ප්ලේයර්ට ඔයාලා අයින් වෙනකොට එතන හිටපු අනික් ප්ලේයර්ට එයා දාව එන්ට්‍රි ෆී එක විතරක් ආයෙ ලැබෙනවා ඔයා දාපු සල්ලි මේගොල්ලෝ තියා ගන්නවා ඒක ඔයාලට ආයෙ හම්බෙන්නේ නැහැ මොකද නැත්නම් ඕන කෙනෙක්ට මේ අවුට් වෙන්න යනවා නම් අයින් වෙලා සල්ලි ටික මේ බේර ගන්න පුළුවන් හින්දා ඒකයි ඒගොල්ලෝ එහෙම කරන්නේ නැත්තේ මම දැන් මෙතන ඕකේ දෙනවා ඕකේ දුන්නාම ඒගොල්ලෝ මේ විදිහට කියනවා ක්‍රියේටින් නිව් රූම් කියලා වැටෙනවා ඉතින් මේ විදිහට තමයි වැටෙන්නේ දැන් එතන රූම් එකක් ක්‍රියේට් වෙන ගමන් මේ කෙනෙක්ව හොයන ගමන් තියෙන්නේ දැන් මේ වෙලාවේ කවුරුද ඉතින් මට ගොඩාක් වෙලා බලන් ඉන්න උනා අර කට්ටිය එනකම් මොකද වැඩි කවුරුත් නැති හින්දා මේකේ වැඩි කවුරුත් නැති හින්දා ඕගොල්ලෝ ආවත් අනිවාර්යයෙන්ම ඔයාලට මේ සල්ලි හොයාගන්න පුළුවන් මේකේ මේ හොඳ ඩෑෂ්බෝඩ් එකක් තියෙනවා ලස්සන මේ බලන්න ඉතින් මම දැන් මේකෙනොත් ස්ක්‍රැම්බ්ලඩ් කියන ගේම් එකට ගිහිල්ලා අනිත් ඩිවයිස් එකෙනොත් රුපියල් 200යි කියන එක ක්ලික් කරනවා හරිද රුපියල් 200 ක්ලික් කරාම මේ ආයෙකෙත් එනවා මම ඕකේ දෙනවා ඊට පස්සේ මෙන්න ජොයින් ඉන් කියලා මේ විදිහට මගේ ප්‍රොෆයිල් පික්චර් එක දෙන්නගෙම වැටෙනවා
ඉතින් මේ විදිහට account එකකින් තමයි වැටෙන්නේ. මේ විදිහට අපිව මේ විදිහට දෙන්නම එකම වචනේ මාරු වෙලා තමයි පේන්නේ. ඉතින් මේ විදිහට දැන් මම මේක කොහොම හරි මේ වචන ටයිප් කරලා මේක මේව කරගන්න ඕන. අපි දැන් මගේ ඩිවයිස් එකට තමයි මම කොහොම හරි දිනුම ගන්න යන්නේ. බලමු පුළුවන් වෙයිද කියලා. කපාරක් වැරදි ඉතින්. හරි මම ආවද තමයි ඉතින් මේක හොයා ගන්න වෙන්නේ. ඉතින් මම මේක මේ ඔයාලට නිකන් පෙන්නන්නේ. දැන් මේ මම එකක්වත් වචනයක්වත් ටයිප් නොකර ඉන්නේ. ඒ කියන්නේ ඔයාලට මේකෙන් අර දැන් මම ඔයාලට ටයිප් නොකර ඉන්නද මම දැන් මේ අන්තිම මොහොතේ පළවෙනි වචනේ නිකන් හිතුණා සීරියස් වගේ වෙන්න ඇති. අන්න සීරියස් කියන එක හරි ගියා. දැන් මගේ ලකුණු 10ක් ආවා. අනික ප්ලේ එකටත් ඒ මගේ ලකුණු පෙන්නනවා. දැන් තප්පර 5යි තියෙන්නේ. ඉතින් විනාඩි 2ක කාලය ඇතුළත තප්පර අර වික්ටරි කියලා වෙන්න. මෙයා පරාදයි කියලා වෙන්න. ඒ කියන්නේ විනාඩි 2ක කාලය ඇතුළත වැඩිම ඔයාලා එකක් ගැහුවා. අනික එක්කෙනාට ඒ කියන්නේ දැන් ඔයාලට ලකුණු 10 නම් එක වචනයකට ලකුණු 10ක් වෙනවා. ඔයාලට ලකුණු 10 නම් අර ඉක්මනින්ම කියන්නේ ඉක්මනින් විනාඩි 2 ඇතුළත මුලින්ම වචන වැඩිම ප්‍රමාණයක් ගහලා තියෙන කෙනාට තමයි ඔයාලා දෙන්න නිසා ලියන්නේ. මේකල පොඩි ලාභයක් මම හිතා තියාගන්නවා. මෙතන මම දැන් මේ බැලන්ස් එක උඩ ක්ලික් කරනවා. ඔයාලට පේනවා ඇති බැලන්ස් එක අප්ඩේට් වෙලා තියෙන්නේ රුපියල් 1350ක් විදිහට මෙතන පෙන්නනවා. ඒ කියන්නේ මෙතන කැපිලා තියෙනවා රුපියල් 150. මෙතන දැන් තිබුණේ 1500 න් 150ක් කැපුණා. මේ 1350යි මෙතන රුපියල් 50ක් එකතු වෙලා තියෙනවා. ඔයාලට මේ පේනවා නෙමෙයි. ගේමින් කියලා රුපියල් 200ක් එකතු වෙලා තියෙනවා. 150ක් කැපිලා රුපියල් 200ක් එකතු වෙලා තියෙනවා. ඉතින් මේ විදිහට ඔයාලට අනික් පැකේජ් උත් try කරලා බලන්න පුළුවන්. දැන් මම එක වචනයක් ගැහුවේ දැක්කනේ. අනික් කෙනාට මොනවත්ම ගහ ගන්න බැරුව ගියොත් ඔයාලා එක වචනයක් ගැහුවොත් ඔයාලට තමයි දිනුම හම්බෙන්නේ. ඉතින් ඒ විදිහට තමයි මේක හදලා තියෙන්නේ. දැන් ඊළඟ ගේම් එක මම ප්ලේ කරලා පෙන්නනවා. මට හැම පැකේජ් එකම ප්ලේ කරලා පෙන්නන්න බෑ. අපි මේ හාන්ග්මන් කියන එක සිලෙක්ට් කරමු. දැන් මම එකත් සිලෙක්ට් කරනවා දෙකේම. මම දැන් මෙතනින් තෝරගන්නේ සමහර ඩිවයිස් වල මේ යටම පැකේජ් එක නොපෙන්වන්න පුළුවන්. මේ ඉතින් මේ පෙන්වන්න නැත්නම් ඔයාලගේ ෆෝන් එකේ සයිස් එක කුඩා නම් ඉතින් ඒක අවුලක් නැහැ. කොහොමත් උඩම පැකේජ් දෙකේ මේ එන්ට්‍රි ෆී එක 500යි මේකේ. ඔයාලට වින් ප්‍රයිස් එක 700ක් හම්බ වෙනවා. මේකේ 300යි රුපියල් 400ක් හම්බ වෙනවා. මේකේ 150යි 200ක් හම්බ වෙනවා. දැන් මම මේකෙත් 150 පැකේජ් තමයි තෝරගන්නේ. මේ විදිහට මම මේකෙත් එහෙම කරනවා. මේ විදිහට ආයෙත් මේ වැටුණා. ඉතින් ඔයාලා මේකට අරන් යනවා. මේ බලන්න මේ විදිහට ලස්සන මේ බ්ලැක්ග්‍රවුන්ඩ් තියෙන්නේ. මම දැන් මේගොල්ලෝ මේ වකුරු වලින් වචනේ අනුමාන කරන්නයි තියෙන්නේ. හරිද? ඉතින් ඔයාලට මේක වකුරක් ගහන්නදී ඒ අකුර වැරදි වුණොත් එimhe එක ලියුස් එකක් යනවා. ඒ ලියුස් ඔක්කොම ඉවරනම දෙන්නගේම වචන මාරු වෙනවා. ඔයා එක වචනයක් හරියට ටයිප් කරපුවම ඊළඟ කෙනාගේ වචනත් මාරු වෙනවා. හරිද? දැන් මම වැඩි කතා නැතුව පුළුවන් විදිහට මේක අනුමාන කරන්න. ඒක ඒ අකුර නෑ. එන්න අකුර තියෙනවා. මම දැන් මේකේ දිනුම ගන්න ඉන්නේ කොහොමද මම මේකේ තමයි ටයිප් කරන්නේ. මේකේ ටයිප් කරන්නේ නෑ. මොකද මම මේකේ දිනුම ගන්න මට සල්ලි ආයෙ ගන්න ඕනේ. ඔය ලියුස් 3යි 2යි 1යි මේ ගේම් එක නම් ටිකක් අමාරුයි. දැන් ඊළඟ වචනෙට මාරුණා දෙකේම මේ විදිහට මම මේක නිකන් එක අකුර වැරදිලා ක්ලික් වුණා. මේක නම් අමාරුම ගේම් එකක්. ඔයාලට ලේසි ගේම් එකක් තියෙනවා මේකේ තව. ඒක මම නම් කියන්නේ එන්නේ ඒක ප්ලේ කරන්න කියලා. ඒක තමයි ඊළඟ ගේම් එක. පොඩ්ඩක් ඉන්න. මේ C තියෙනවා බලමු. ඔයාලා දින වචනේ අනුමාන කරන්න. ඔයාලා ප්ලේයර්ස්ලා දෙන්නටම එකම ලකුණක්වත් නැති වුණොත් අනිවාර්යයෙන්ම මේක ඩ්‍රෝ වෙනවා. ඒ කියන්නේ එක්කෙනෙක්ටවත් දෙන්නගෙම එන්ට්‍රි ෆී එක ආයෙමත් රිෆන්ඩ් කරනවා. it's a refund in entry fee. මේ දෙන්නගෙම ඩ්‍රෝ කියලා වටනවා. ඒ කියන්නේ ඔයාලා දෙන්නගෙම ලකුණු එකක්වත් නැති සමාන වුණා. ඒ කියන්නේ එක්ක එකක්වත් වචනයක්වත් ගහගෙන බලනවා. මේ බලන්න ඔයාලගේ එන්ට්‍රි ෆී එක ආපහු රිෆන්ඩ් කරනවා. මේ බලන්න මේ මෙතන වොලට් බැලන්ස් එක දැන් 1050 වෙලා තියෙනවා. ඒක අප්ඩේට් වෙන්න පොඩි වෙලාවක් ගියා විනාඩි 5-10ක්. ඉතින් ඒක නම් ඉතින් සාමාන්‍යයි. දැන් අපි ලේසිම ගේම් එක ඔයාලට මම ප්ලේ කරන්න කියලා නිර්දේශ කරන ගේම් එක ප්ලේ කරන්න යමු. ඉතින් මේ විදිහට තමයි අපේ ගේම් ටික තියෙන්නේ.
දැන් මෙතන මේ වර්ඩ් සර්ච් කියලා ගේම් එකක් තියෙනවා මේ තියෙන. මෙන්න මේ ගේම් එක එන්නේ ගේම් එක අපි ප්ලේ කරමු. ඉතින් දැන් මම මේක ප්ලේ කරනවා. ඕන දැන් මම මේක ප්ලේ කරන්න යන්නේ. මම මෙතන 150 පැකේජ් එක තෝරගන්නවා. මේකෙත් 150 පැකේජ් එක තෝරගන්නවා. තෝරගත්තාම මේ 150 පැකේජ් එක තෝරගත්තු තව කෙනෙක්ව සිලෙක්ට් කරනවා. දැන් මේකේ මම මෙතන ළඟින්ම තියෙන හින්දා ඒ දෙක තමයි සිලෙක්ට් වෙන්නේ. ඉතින් මෙතන මේ බෑකප් මේ වචනේ දීලා මෙතන යටින් වචනේ දෙනවා. ඔයාලට තියෙන්නේ වචනේ මේකේ ලයිව් සිලෙක්ට් කරන්න. එක වචනයක් කියවනම අනිත් කෙනාගේත් ඒ වචනේ මාරු වෙනවා. දැන් මේ සමහර ඩිවයිස් වල පොඩි වෙලා පේන එක ගණන් ගන්න එපා. ඔයාලට හොයාගන්න පුළුවන් නේ අකොට. දැන් මම මෙතන මේ ඩිවයිස් එකේ තමයි කරන්නේ බෑකප්. දැන් මේ විදිහට බෑකප් එක අපි තෝරමු. මෙතින බෑකප් මේක හරිම ලෙසයි. දැන් බලන්න මේ අනික් ඩිවයිස් එකෙත් මාරු වුණා. ඉතින් කොෆි කියලා තමයි තියෙන්නේ ඩිවයිස් එකේම. මම දැන් කොෆි කියලා ගෙවුවා. දැන් මේ කොෆි කියලා ගහපුවම අනික් එකෙත් වචනේ මාරු වුණා. දැන් මම මේක නිකමට එක වචනයක් ටයිප් කරන්නම්කෝ. කොහොමද ඉතින් මේ ඩිවයිස් එකෙන් දිනන්නේ දැන් ලකුණු 20ක් තියෙනවනේ. ජජ් කියන එක ඔයාලා දෙන්නට ලැබෙන එකම වචනේ හරිද? ජජ් මේක හරිම ලේසි. කියන්නේ අනික් ඒවාට වඩා මේක ලේසි. අනිවාර්යෙන් දිනන්න පුළුවන් එක. අනිවාර්යෙන් මේක උත්සාහ කරලා බලන්න. ඔයාලට කීයක් හරි ලේසියෙන්ම හොයාගන්න පුළුවන්. මේක ඩච් කියන මෝටල් කියලා වෙන්න මම ඒකත් දාන්න. මෙදි ඔන්න ඊට චීස් බලමු. චීස් දැන් බලන්න මම අනික් ඒවා මට කොච්චර අමාරුවම මේක පටගාලා කර හැකියි. අනිවාර්යයෙන්ම මෙන්න මේ ගේම් එක කරන්න මේක දින්න ගමන් මේ ඩිවයිස් එකේ පරාදුනා කියලා වැටෙන ඩිෆෙක්ට් කියලා. ඉතින් ඔන්න බලන්න දැන් අපි බලමු. ඔන්න 1100 වෙලා තියෙන රුපියල් 50ක එක දාලා තියෙන. දැන් මේක මෙහෙම නෙමෙයි ඔයාලට 500ක රුපියල් 200ක් උනත් වැඩි කරගන්න පුළුවන් අර 500 ප්ලෑන් එකට ගියොත්. නමුත් මුලින් මෙහෙම ගන්න එපා. මම දැන් මේ ඩිවයිස් එකේ රුපියල් මේ 3000 හොයාගත්තෙත් අර එහෙම. කියන්නේ මේ රුපියල් 200ක් දාලා තමයි ඒ සල්ලි ඔක්කොම හොයාගත්තේ. හරිද? ඉතින් ඔන්න මම ඔක්කොම කියලා දුන්නා දැන්. දැන් තව එකම එක ගේම් එකක් තියෙන්නේ. ඒක නම් තනියෙන් කරන එක. ඒක ලයිව් නෙමෙයි. ඔයාලට තියෙන්නේ මේ අය අදාළ ගානට අදාළ දැන් මේක මම ක්ලික් කරනවා. හරිද? ඩේලි බැටල් කියන එක රුපියල් 100යි උපරිම. හරිද? ඔයාලට තියෙන රුපියල් 25ක් දීලා මේ ගේම් එකට යන්න පුළුවන්. මම දැන් මෙතන ස්ටාර්ට් ගේම් දෙනවා. අවසකට එකපාරයි. මෙතන තියෙනවා වචනයක් එනවා. ඉතින් ඔයාලට තියෙන්නේ අදාළ වචනේ හොයලා මෙතනින් අර වචනේ ටයිප් කරන්න. දැන් මේක නම් ටිකක් අමාරුයි බලමු. මේක ඉතින් අමාරුයි. වචන 10ක් තියෙනවා විනාඩි 5ක් දෙනවා. ඉතින් ඔයාලට කොහොම හරි මේක පුරවන්න පුළුවන්. ඉතින් මේක තනියම කරන එකක් ඉන්න ඉච්චර ගැටලුවක් නැහැ. ඉතින් දැන් මම මේක චුට්ට අමාරුයි මට දැන් ඇක්චුලි හොයාගන්න විදියක් නැහැ. ඉතින් ඒකින්ද මම දැන් මෙතනින් බැක් වෙනවා. ඒ කියන්නේ බැක් වුණාට පස්සේ මට ආයෙත් යන්න බෑ. ඔන්න බලන්න මම දැන් ආයෙත් මේ මේන් ටැබ් එකේ මම බැටල් කියන එකට ගිහිල්ලා ස්ටාර්ට් ගේම් දෙනවා. මේ ඔබ අද දින වූ අවස්ථාව පාවිච්චි කර ඇත කියලා වැටෙනවා. ඉතින් ඒක හින්දා මේ ඔයාලා දවසට එකපාරක් දින ඔයාලට ඒක ප්ලේ කරලා බලන්න පුළුවන්. මේක මම මේ පොඩි බබෙට් වගේ කියලා දෙන්න දෙයක් නෑ. ඔයාලට අනිවාර්යෙන් මේක තේරෙනවා. ඉතින් අනිවාර්යෙන් උත්සාහ කරලා බලන්න මේක හොඳ මේකක්. ඔයාලගේ දැනුමත් වර්ධනය වෙන ඉංග්‍රීසි වචන ඔයාලට ඔය පොතකින් ඔය ඩික්ෂනරි එකකින් බලාගෙන උනත් මේක ෆිල් කරන්න පුළුවන්. නමුත් මේකේ මේ සිස්ටම් එකක් තියෙනවා. ඔයාලා හදිස්සිය හරි ඔයාලා වෙන ඩිවයිස් එකක ඔය AI වලින් වගේ මේක පුරවන්න ගියොත් එහෙම ඒගොල්ලෝ අනිවාර්යයෙන්ම ඔයාලගේ දාපු සල්ලිත් එක්ක ඔයාලගේ account එක කැන්සල් කරනවා. එතකොට ඔයාලට ආයේ සල්ලි ගන්න හම්බ වෙන්නේ නැහැ. ඒකෙන්ද ඔයාලා මේ වංචා කරන්න එපා. ඔයාලගේ දැනුම පාවිච්චි කරලා මේක කරන්න. එතකොට ඔයාලට පුළුවන් මේක මේව කරන්න. ඉතින් අනිවාර්යයෙන්ම ඔයාලා මේක උත්සාහ කරලා බලන්න. මේ wallet කියලා එකක් තියෙනවා. ඉතින් ඔයාලට ඉදිරියට ටැබ් ඔක්කොම තියෙන ඕන මම මේක ගැන සම්පූර්ණ එකක් ගෙනාවා. මම ලයිව් විත්ඩ්‍රෝ එකක් දැන් ඔයාලට දාලා නම් පෙන්නන්න බෑ. මම මේ සල්ලි වලින් තවත් කීයක් හරි හොයා ගන්නවා. හොයාගෙන තමයි මම ඔක්කොම විත්ඩ්‍රෝ එකක් ගන්නවා. ඉතින් මේ දැන් මේ ටික මම ඒක part 2 එකේදී ඔයාලට අරන් එන්නම්. එහෙනම් ඉතින් විනාඩි 35ක් දැන් වීඩියෝ එක දෙන්න දිගයි. ඉතින් ඔන්න මගේ වීඩියෝ එක හොඳයි නම් අනිවාර්යෙන් කුතගුණ සැලකීමක් වශයෙන් මට කමෙන්ට් එකක් දාන්න. සබ්ස්ක්‍රයිබ් දාගන්න මට උදව් කරන්න. එහෙනම් ඉතින් අද වීඩියෝ එකෙන් ගිහින් එන්නම්.
බයි.